20s එහෙමත් නැත්නම් 20 වන දශකයේ ජීවත් වෙන ගැහැණු ළමයෙක් නම් මේ වීඩියෝ එක මිස් කරගන්න එපා. 20s කියන්නේ අවුරුදු 20ත් 29ත් අතර කාලයට. ඉතින් 20 වන දශකයේ ජීවත් වෙන ගැහැණු ළමයෙක් විදියට ඔයාලට කරන්න පුළුවන් powerful life hacks වගේක් තමයි අද මම කතා කරන්න යන්නේ. සම්බන්ධතාවට වඩා ඔබේ හැකියාවන් වැදගත්. සමහර අයට හිතෙන්න පුළුවන් මම කියන්නේ ඔයාලට රිලේෂන්ෂිප් එකක් තියාගන්න එපා කියනවා කියලා. නෑ, එහෙම නෙමෙයි. මම මෙතනදී රිලේෂන්ෂිප් එකක් ගැන නෙවෙයි කතා කරන්නේ. මම ප්‍රයොරිටි දෙන්නේ ඔයාගේ ස්කිල්ස් වලට, ඔයාගේ හැකියාවන් වලට. ආදරය එන්න පුළුවන් යන්න පුළුවන්. නමුත් ඔබේ දැනුම, හැකියාව, ආත්ම විශ්වාසය සදාකාලිකයි. ඉතින් ඔයාට හොඳ රිලේෂන්ෂිප් එකක් හම්බෙලා තියෙනවා නම් ඔයා සතුටු වෙන්න. ඒ වගේම ඔයාගේ රිලේෂන්ෂිප් එක කරගෙන යන ගමන්ම ඔයාගේ ස්කිල් වලට ફોකස් එක දෙන්නත් ඔයා අමතක කරන්න එපා. ඔයා නිතරම හිතන්න ඔයාට හොඳ රිලේෂන්ෂිප් එකක් තියෙන ගමන්ම ඔයාට හොඳ කොන්ෆිඩන්ස් ගැහැණු ළමයෙක් වෙන්න හොඳ ස්කිල් එකක් තියෙනවා කියන්නේ ඔයා ජීවිතය අතින් පරිපූර්ණයි. එහෙම නේද? හොඳ රිලේෂන්ෂිප් එකක් වඩා හම්බෙනවා කියන්නේ ඔයාගේ ස්කිල් එකට ફોකස් කරන්න එයාලා ඔයාට උදව් කරනවා කියන එක. ඉතින් රිලේෂන්ෂිප් එක මතම ඉන්නේ නැතුව ඔයාගේ ස්කිල් හදාගන්නත් ඔයා මහන්සි වෙන්න. විවාහය හෝ ජීවිතය තරංගයක් කරගන්න එපා. හැම කෙනෙක්ගේම ජීවිතේ තව කෙනෙක්ට වඩා වෙනස්. ඔයාගේ ජීවිතයේ වෙලාව කොහේවත් දුවන්නේ නැහැ. ඒක ඔයා ගාවම තියෙන දෙයක්. අනිත් අය සමග සසඳන්න අවශ්‍ය නැහැ. බලන්නකෝ මෙයා බැඳලා. අනේ මටත් බඳින්න තිබ්බනම් මෙයාට වඩා මං හොඳට ගන්න ඕනේ. අපිව ගොඩක් අය පාචල් කරා. මිනිස්සු එයාලටත් පේන්න එකම තවත් හොඳට ගන්න ඕනේ. ඔයාට සල්ලි වලට කරගන්න දෙයක් නැති ලොකු සල්ලිකාරයෙක් නම් මේ වගේ දේවල් හිතුවට කමක් නැහැ. හැබැයි සල්ලි තියෙන කෙනා දන්නවා සල්ලි වල වටිනාකම. ඉතින් මම කියන්නේ මෙතනදී සල්ලි ගැන නෙවෙයි. ඔයා තවත් කෙනෙක් සමග ඔයාගේ ජීවිතයත් විවාහයත් තරගයට ලක් කරන්න එපා. නෑ කියන්න ඉගෙන ගන්න. සියල්ලටම හරි කියන්න එපා. සීමා තියෙන එක ආත්මార్థකාමී වීමක් නෙවෙයි. ඒක තමයි ස්වයං ගෞරවය. මම මේක දැන්ට කතා කරලා තියෙන වීඩියෝ කිහිපයකම ඔයගොල්ලන්ට කියලා තියෙනවා. ඔයාගේ ජීවිතයට සීමාමායි. එහෙමත් නැත්නම් බවුන්ඩරිස් සෙට් කරගන්න. ඔව්. ඔයාට තේරෙනවා නම් මේකෙන් ඔයාව යූස් වෙනවා කියලා ඔයා ස්ට්‍රේට් ෆෝවර්ඩ් එකට නැහැ කියන්න පුරුදු වෙන්න. එහෙම නැත්නම් බෑ කියන්න පුරුදු වෙන්න. මේකෙන් ඔයාගේ මනසේ වගේම ජීවිතේ ඇතුළේ අභ්‍යන්තර සාමය කියන්නේ ඉනර් පීස් එක ආරක්ෂා කරගන්න පුළුවන් වෙනවා. පොඩි වශයෙන් වුණත් මුදල් ඉතුරු කරන්න පුරුදු වෙන්න. ආර්ථික නිදහස සමානයි මානසික සාමයට. ඉතුරුම් කියන දේ අපේ ජීවිතය ඇතුළතදී අනිවාර්යයෙන්ම තියෙන්න ඕන දෙයක්. ඒත් මේ සමහරු හිතාගෙන ඉන්න දෙයක් තමයි හෙට මැරුණොත් මම මොකද කරන්නේ? නෑ ඒක වැරදි. අපි හෙට මැරුණේ නැත්තම් එතකොට ඔයාලා හිතනවා ඊයේ මට මේ දේ නොකර ඉන්න තිබ්බා. වියදම් නොකර ඉන්න තිබ්බා. මට ඉතුරු කරගන්න තිබ්බා. ඉතින් හැම වෙලේම අනාගතය ගැන පොඩියට හරි හිතන්න පුරුදු වෙන්න. ඉතින් ඔයා ඉතුරු කරන්න, කන්න, ලස්සනට ඇඳලා පැඳලා ඉන්න, අවශ්‍ය දේවල් ගන්න. ඒත් පොඩි ගාණක් හරි ඉතුරු කරලා තියාගන්න අමතක කරන්න එපා. මේක ඔයාගේ 20s එහෙමත් නැත්නම් අවුරුදු 20 ගානක තරුණියක් විදියට ඔයාට අවශ්‍යම දෙයක්. එතකොට කාගෙන්වත් යැපෙන්න ඕනේ නැහැ. ඔයාට ඔයාගෙම කියලා දෙයක් තියෙනවා. එහෙම කියලා හිත හදාගන්න ජීවත් වෙන්න පුළුවන්. කාගෙන්වත් ණයට අරගෙන කවුරුත් දෙනකම් බලන් ඉඳලා තමන්ගේ වැඩේ කරගන්න ඕනේ නැහැ. ඔයාගම ඉතුරුම් වලින් ඔයාගේ ජීවිතේ වට ලස්සනට ගත කරන්න පුළුවන් වෙනවා. බය තියෙන තැනට යන්න. බය කියන්නේ ඔයා වර්ධනය වෙනවා කියන ලකුණක්. මම අද හැම ළමයි අතර දකින ප්‍රසිද්ධ දෙයක් තමයි අනේ මට බයයි හලෝ. එහෙනම් මම ගියේ නැහැ. ඔයා නිදහසේ කල්පනා කරන්න. එතකොට ඔයාට වටිනම දෙයක් වෙන්නත් පුළුවන්, නොවටින දෙයක් වෙන්නත් පුළුවන්. ඒත් ඒක මගහැරිලා තියෙන මෙන්න මේ බය. එහෙමත් නැත්නම් ෆියර් එක නිසා. ඔයාට ඔයාව කොන්ෆිඩන්ට් ගැහැණු ළමෙක් විදියට ඔයාගේ පෞරුෂය වර්ධනය කරගන්න නම් මේ බය නැති කරගන්න වෙනවා. එතකොට ඔය බය කියන දේ ඉබේම ඔයාගෙන් ඉවතට යනවා. ඔයා මොකක් හරි දෙයක් කරන්න බයයි නම් අනිවාර්යෙන් ඒ දේ කරන්න. එතකොට ඔයාගේ බය ඉබේටම මගහැරෙනවා. ඔයාගේ මානසික සුවය ආරක්ෂා කරගන්න. ඔයාගේ මානසික නිදහස රැකගන්න. හැමෝටම ඔයාගේ ශක්තිය දෙන්න යන්න එපා. ඔයාගේ එනර්ජි එක හැමෝටම රිලීස් කරන්න එපා.
ඔයාව කවුරු හරි දවසෙන් දවස එකම දේ කරලා මානසිකව වටනවා නම්, මනස අවුල් කරනවා නම්, ඒ මිනිස්සුන්ව ජීවිතෙන් අයින් කරලා දාන්න. වැරදි කියන්නේ පාඩම්. ඔයා අසාර්ථක වෙන්නේ නැහැ. ඔයා ඉගෙන ගන්නවා. ගෑනු ළමයිගේ ජීවිතේ ඉගෙන ගන්න ඕන දෙයක් තමයි වැරදුනාම අඬ කොනකට වෙලා ඉන්නේ නැතුව වැරදුන තැනින් නැගිටින එක. මෙහෙම හිතන්න. මට ඇයි වැරදුනේ? වැරදෙන්න හේතුව මොකද්ද? මම ඒකට කරන්න ඕනේ මොකද්ද? මෙන්න මෙහෙම හිතන්න. එතකොට පුළුවන් ඔයාගේ වැරදි තැන් හදාගන්න. ඉතින් ජීවිතය ආපස්සට ගිහිල්ලා ආපහු හැරිලා බලනකොට දුකක් ඉතුරු කරගන්න එපා. අපේ ජීවිතේ පාට කරන්න පුළුවන් තමන්ටමයි. ඒ හින්දා පින්සල තවත් කෙනෙක්ගේ අතට දෙන්න යන්න එපා. තමන්ට ආදරය කරන තරමටම ඉබේටම අනිත් අයත් ඔයාට ආදරය කරන්න පටන් ගන්නවා. ඉතින් ඔයාට පුළුවන් පරක්කු නොවි ඔයාගේ ජීවිතේ ලස්සන කරගන්න. මේවා මහ ලොකු දේවල් නෙමේ, පුංචි දේවල්. ඉතින් මේ ස්ටෙප්ස් ටික ෆලෝ කරලා ඔයත් අද ඉඳන් වෙනස් විදියට හිතන්න.